ඉතින් ඔබ දන්නවා මේ අප්‍රේල් මාසේ පළවෙනි ඉඳලා ඔබ ඕනෑම බැංකුවක එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක ඔබ තබා තියෙන ඔබගේ තැන්පතු මුදලට ඔබට ලැබෙන පොලි ආදායම මත 10%ක රඳවා ගැනීමේ බද්දක එහෙම නැත්නම් විත්වෝලින් ටැක්ස් එකක් අඩු කරන්න මේ අයවැයත් එක්ක තීරණය වෙලා තියෙනවා මේ අප්‍රේල් මාසේ පළවෙනි ඉඳලා. ඉතින් ගොඩක් අය මේකට කලබල වුණාට අතර මේ විත්වෝලින් ටැක්ස් එහෙම නැත්නම් මේ රඳවා ගැනීමේ බද්ද කියන එක අඩු කිරීම මීට කලින් ඉඳන්ම මේ විදිහටම පොලි ආදායම මත සිද්ධ වුණා. හැබැයි මෙතන වුණ විශේෂම දේ තමයි මේ අයවැයත් එක්ක තීරණය වුණා සියලුම වාසික පුද්ගලයන්ගේ තැන්පතු වලට ලැබෙන පොලි ආදායම මත මේක අය කරන්නේ. ඉතින් කලින් මේ විදිහට හැමෝගෙම මේක අය වුණේ නැහැ. හැබැයි මේ අප්‍රේල් පළවෙනිදා ඉඳන් තීරණය කරලා තියෙනවා මේක සියලුම පොලි ආදායම් ලබන්නන්ගේ පොලි ආදායම මත මේ 10% අඩු කිරීම ලක් කරන්නේ. ඉතින් මේකත් එක්ක දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවේ ඔබට යම්කිසි සහනයකුත් දීලා තියෙනවා. ඒක තමයි ඔබට ලැබෙන තක්සේරුගත ආදායම. එහෙම නැත්නම් ඔබගේ අවුරුද්දක් ඇතුළත ඔබට ලැබෙන තක්සේරුගත ආදායම ලක්ෂ 18කට වඩා අඩුයි නම් ඉතින් ඔබට හැකියාවක් තියෙනවා ඔබගේ ආදායම් පිළිබඳව සෙල්ෆ් ඩික්ලරේෂන් එකක් දීලා මේ කැපෙන්න යන 10%ක ටැක්ස් එක අඩු කරගන්න. ඉතින් ඒක කොහොමද කරන්න කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී මම කිව්වා මේ ඩික්ලරේෂන් එක දෙන්න පුළුවන් ඔබගේ තක්සේරුගත ආදායම අවුරුද්දකට ලක්ෂ 18කට වඩා අඩුවෙන් තියෙනවා නම් විතරයි. ඉතින් මොකද්ද මේ තක්සේරුගත ආදායමක් කියලා කියන්නේ? ඉතින් ඇත්තට මේ තක්සේරුගත ආදායමට ඔබගේ ආදායම් ප්‍රභේදයන් හතරක් ඇතුළත් වෙනවා. පළවෙනි එක තමයි ඔබ රැකියාවක් කරලා ඔබ ලබන එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. දෙවෙනි එක තමයි ඔබ ව්‍යාපාර කටයුත්තක් කරලා ඒකෙන් ලබන බිස්නස් ඉන්කම් එක. ඒ වගේම තුන්වෙනි එක තමයි ඔබ යම්කිසි තැන්පතුවක් දාලා එහෙම නැත්නම් ඔබ යම්කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා එහෙම නැත්නම් ඔබගේ නිවසක් එහෙම නැත්නම් ඔබගේ ගොඩනැගිල්ලක් කුලියට දීලා ඒ මත ලබන කුලිය ආදායම. හතරවෙනි එක තමයි වෙනත් ලැබෙන ඕනෑම ආදායම් මාර්ගයක්. ඉතින් මේ ආදායම් මාර්ග හතරෙන් ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම තියෙනවානේ. මෙන්න මේ ආදායම වසරක් ඇතුළත වසරක් කියලා කියන්නේ මෙතනදී ඇත්තරම මේක තක්සේරු වර්ෂයක් ඇතුළත. තක්සේරු වර්ෂයක් කියලා කියන්නේ හැම අවුරුද්දම අප්‍රේල් මාසේ පළවෙනි දකින් පටන් අරගෙන ඊළඟ අවුරුද්ද මාර්තු 31කින් ඉවර වෙන මේ අවුරුද්ද ඇතුළත මේ තක්සේරුගත වර්ෂය ඇතුළත මේ ආදායම් ප්‍රභේදයන් හතරගෙම එකතුව අවුරුද්දෙම රුපියල් ලක්ෂ 18කට වඩා අඩු වෙනවා. එහෙනම් ඔබට හැකියාව තියෙනවා මේ අඩු වෙන්න යන 10% අඩු කරගන්න මේ මම කියපු සෙල්ෆ් ඩික්ලරේෂන් ෆෝම් එක ලබා දීම හරහා. ඉතින් මම මේ කියපු සෙල්ෆ් ඩික්ලරේෂන් එක ඔබ ලබා දිය යුතු වෙනම උපදේශ මාලාවක් තියෙනවා. ඒ වගේම තමයි මේක ඔබ ලබා දෙන්න ඕන වෙනම ආකෘතියකුත් තියෙනවා. ඉතින් ඒ ආකෘතිය සහ උපදේශ මාලාව පිළිබඳ වෙනම චක්‍රලේඛයක් දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව විසින් මේ 2025 තුන්වෙනි මාසේ 28 වෙනිදා නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අන්නේ චක්‍රලේඛය. ඉතින් මේ චක්‍රලේඛයේ ලින්ක් එකත් ඔබට මේ වීඩියෝ එකත් එක්කම දාලා තියන්නම්. ඒ වගේම ඔබට පුළුවන් දේශීය ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අපි බලමු මේකේ මොනවාද මේ චක්‍රලේඛයේ විශේෂයෙන් අපිට දීලා තියෙන උපදෙස් මොනවාද කියන එක. ඉතින් මේ ස්වයං ප්‍රකාශය ලබා දීම සඳහා උපදෙස් මාලාවේ උපදෙස් 14ක් ප්‍රධාන වශයෙන් දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ උපදෙස් 14 ඇතුළත මොනවද තියෙන්නේ කියන එක. ඉතින් මේකේ පළවෙනි පොයින්ට් එකේ කියනවා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු පහත සඳහන් කරුණු සපුරා විය යුතුයි කියලා. ඉතින් මේ එකේ පළවෙනි පොයින්ට් එකේ කියනවා එම පුද්ගලයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙක් විය යුතුයිලු. මොකද මේ වාසික පුද්ගලයෙක් කියලා කියන්නේ? ඒ කියන්නේ එයා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ පදිංචි පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් මේ පළවෙනි එකේ දෙවෙනි පොයින්ට් එකේ කියනවා ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන හෝ බැංකුව වලින් පොලි ආදායමක් ලබා ගන්නා පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම මේක එකේ තුන්වෙනි පොයින්ට් එකේ කියනවා අදාළ තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ හෝ ඇයගේ සියලුම ආදායම් මූලාශ්‍ර වලින් තක්සේරු කළ හැකි ආදායම ලක්ෂ 18කට වඩා අඩු වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔබ ලක්ෂ 18කට වඩා වැඩි ආදායමක් තක්සේරු වර්ෂයක් තුල ලබනවා නම් ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ සෙල්ෆ් ඩික්ලරේෂන් එක ඉදිරිපත් කරන්න. ඉතින් මේ චක්‍රලේඛය තුල උදාහරණ තුනකින් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මේ ඩික්ලරේෂන් එක ඉදිරිපත් කරන්න පුළුවන් කාටද ඒක බැරි කාටද කියන එක සම්බන්ධව. ඉතින් මේකේ පළවෙනි උදාහරණයක් බැලුවොත් එහෙම ඒකේ කියනවා කරුණාදාස මහතා වයස අවුරුදු 62ක් වූ විශ්‍රාම ගණකාධිකාරීවරයෙකුලු. ඒ වගේම ඔහු 2025-26 තක්සේරු වර්ෂය තුල මාසයකට රුපියල් 95000ක රජයේ විශ්‍රාම වැටුපක් ලබනවලු. ඒ වගේම ඔහු සතුව බැංකු කිහිපයක ස්ථාවර සහ ඉතුරු තැන්පතු තිබෙන අතර එම තැන්පතු වලින් ඔහු මාසික රුපියල් 1,18,000ක පොලි ආදායමක් අපේක්ෂා කරනවලු. ඊට අමතරව ඔහු ගිණුම් තැබීමේ කටයුතු වලින් වියදම් නොමැතිව ආසන්න වශයෙන් රුපියල් 20000ක් උපයනවලු. ඉතින් මේ ආදායම් ප්‍රභේදයන් එක්ක මේ පල්ලෙහ දාලා තියෙනවා 25-26 තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ තක්සේරු ගත ආදායම ගණනය කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔහුගේ පළවෙනි ආදායම තමයි රජයේ විශ්‍රාම වැටුප. ඉතින් මේ විශ්‍රාම වැටුප බද්දෙන් නිදහස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔහු ගිණුම් තැබීමේ කටයුතු වලින් ව්‍යාපාර ආදායමක් ලැබලා තියෙනවා රුපියල් 20000 ගානේ 12ක්. ඒ කියන්නේ අවුරුද්දකට තක්සේරු වර්ෂය තුල රුපියල් 2,40,000ක තක්සේරුගත ආදායමක් උපයලා තියෙනවා. ඒ වගේම ඔහුගේ අර ඉතුරුන් සහ තැන්පතු ගිණුම් වලින් ස්ථාවර තැන්පතු ගිණුම් වලින් මාසෙකට 1,18,000 ගානේ මාස 12ට රුපියල් 14,16,000ක් මෙයා උපයලා තියෙනවා. ඉතින් ඔහුගේ තක්සේරු කළ හැකි ආදායම ඇවිල්ලා තියෙනවා මෙතන 16,56,000ක මුදලක් මේ තක්සේරු වර්ෂය තුල. ඉතින් 16,56,000 කියලා කියන්නේ අපිට බැලුවමට මේක ලක්ෂ 18කට වඩා අඩු ආදායමක්. ඉතින් මොහුට හැකියාව තියෙනවා මේ මුගේ ඉතුරුන් තැන්පතු වලට ලැබෙන අර පොලිය මත අඩු වෙන්න යන
14,16,000 වෙනුවෙන් self declaration form එකක් ඉදිරිපත් කරන්න. ඉතින් ඒකත් එක්ක ඔකට හැකියාව ලැබෙනවා රුපියල් 1,41,600ක වගේ වාසියක් ලබා ගන්න. එහෙම නැත්නම් සහනයක් ලබා ගන්න මේ self declaration එක ඉදිරිපත් කරලා. ඉතින් පළවෙනි උදාහරණය හැටියට කරුණාදාස මහත්මයාට හැකියාව ලැබුණා. එයාට self declaration form එකක් ඉදිරිපත් කරන්න. ඉතින් අපි බලමු දෙවෙනි උදාහරණය. ඉතින් දෙවෙනි උදාහරණයේදී කියනවා වයස අවුරුදු 50ක් වන රාජපක්ෂ මහත්මිය පෞද්ගලික බැංකුව සේවය කරනවලු. ඉතින් ඇය 2025-2026 තක්සේරු වර්ෂය තුල මාසිකව රුපියල් 3,25,000ක වැටුපකුත් ලබා ගන්නවලු. ඒ වගේම ඇයගේ පස් අවුරුදු ස්ථාවර තැන්පතු මේ එන 2025 9 වෙනි මාසේ 10 වෙනිදා කල්පිරණ අතර තැන්පතු සඳහා ලැබිය යුතු පොලේ රුපියල් ලක්ෂ 7ක් වගේ තක්සේරු කරනවලු. මීට අමතරව ඇය කෘෂිකාර්මික කටයුතු වලින් රුපියල් 12,000ක් වගේ ආදායමකුත් ලබනවලු. ඉතින් මෙන්න මේ ආදායම් ප්‍රභාවයන් ටිකක් බලමු අර විදිහටම ඔහුගේ තක්සේරුගත ආදායම් ගණනය කිරීමේ වගුව ඇතුළට දාලා කොයි විදිහට හැදෙන්නේ කියලා. ඉතින් ඒකේ පළවෙනි එක ඇයට සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම 3,25,000 ගානේ 12ක් ලක්ෂ 39ක්. ඉතින් මේක බදු වලට යටත් වෙනවා. ඉතින් එයාගේ දෙවෙනි ආදායම තමයි කෘෂිකාර්මික කටයුතු වලින් 12,000 ගානේ 12ක් අවුරුද්දක් ඇතුළත ලබනවා. ඉතින් ඒකේ රුපියල් 1,44,000ක ආදායමක් එයා ලබලා තිනවා කෘෂිකාර්මික කටයුතු වලින් ව්‍යාපාර ආදායමක් විදියට. ඒ වගේම තුන්වෙනි එක එයාගේ ආයෝජන ආදායම අර කියපු ස්ථාවර තැන්පතු හරහා එයා රුපියල් ලක්ෂ 7ක ආදායමක් ලබනවා. ඉතින් මේ සියලු ආදායම් ප්‍රභාවයන්ගේ එකතුව ඔබට පේනවා අවුරුද්දක් ඇතුළත රුපියල් 47,44,000ක් වෙලා තිනවා. ඉතින් මේ රාජපක්ෂ මහත්මියට හැකියාවක් ලැබෙන්නේ නැහැ අර කරුණාදාස මහත්තයා වගේ self declaration form එකක් ලබා දෙන්න. මොකද ඒකට හේතුව ඇයගේ අවුරුද්දක් ඇතුළත මේ තක්සේරු වර්ෂය තුල ආදායම රුපියල් ලක්ෂ 47ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 18 ඉක්මවා ගිහිලා තියෙනවා. ඉතින් ඇයට හැකියාවක් ලැබෙන්නේ නැහැ මෙතනදී අර ඩික්ලරේෂන් එක සඳහා ඇප්ලයි කිරීම සිදු කරන්න. ඉතින් මේ චක්‍රලේඛයේ අපිට තවත් උදාහරණයක් ලබා දීලා තිනවා. ඒ බලමු මේක මොකක්ද කියලා. ඒකේ තියෙනවා මෙතුලි රත්නායක යනු සමන් රත්නායක මහතාගේ 14 හැවිරිදි දියණියයි. ඇයට බැංකුවක ස්ථාවර තැන්පතුවක් ඇති අතර එය 2025 ජූලි මාසයේ කල් පිරෙන අතර එහි පොලිය රුපියල් ලක්ෂ 8කි. ඊට අමතරව ඇයගේ ඉතුරුම් ගිණුම් වලින් ලැබෙන පොලිය ආදායම මාසිකව රුපියල් 12,000ක් වන අතර ඇයගේ තාත්තා වන සමන් රත්නායක මහතා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකුලු. ඉතින් ඔහුගේ වාර්ෂික වැටුප රුපියල් 4,20,000ක් ලැබෙනවලු. ඒ වගේම ඔහුට මාසිකව රුපියල් 15,000ක පොලිය ආදායමකුත් ලැබෙනවලු. ඉතින් මේ තාත්තගේ සහ දුවගේ ආදායම් ප්‍රභාවයන් කොහොමද මේ ඩික්ලරේෂන් එකට බලපාන්නේ කියන එක මේ පල්ලෙහෙන් ගණනය කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මෙතනදී මම කලින් කිව්වා මේ රඳවා ගැනීමේ බද්ද අය කරන්න ඔබගේ වයස් සීමාව බලපාන්නේ නැහැ. ඔබ කුමන වයස් සීමාවක හිටියත් ඔබට පොලිය ආදායමක් ලැබෙනවා නම් ඒ පොලිය ආදායම මත 10%ක ආදායම් බදු ගෙවීමක් මෙතන සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ උදාහරණ හිතපු මෙතුලි රත්නායක කියලා කියන්නේ අවුරුදු 18කට වඩා අඩු කෙනෙක්. ඉතින් මෙයාට ටින් අංකයක් නැහැ. මොකද මෙයා අවුරුදු 18 සම්පූර්ණ කරලා නැති නිසා මෙයාට ටින් අංකයක් දැනටම නැහැ. ඉතින් ඇත්තටම මේ නීතිය හැටියට මේ අවුරුදු 14ක් වයස වුණු මේ මෙතුලි රත්නායකත් මේ නීතියට යටත් වෙනවා. ඒ කියන්නේ එයාගේ පොලිය ආදායම මතත් 10%ක විත්වෝලින් ටැක්ස් කැපෙන එක සිද්ධ වෙනවා. හැබැයි අපි බලමු එයාට මේ ඩික්ලරේෂන් එක දීලා මේක අඩු කරගන්න පුළුවන්ද? මේ පොලිය ආදායම මත කැපෙන මේ විත්වෝලින් ටැක්ස් එක එයාට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවද කියන එක. ඉතින් එයාට අවුරුද්දකට රුපියල් 9,47,000ක පොලියක් ලැබිලා තියෙනවා. අර ලක්ෂ 8 ප්ලස් 12,000 ගානේ මාස 12ට අය වෙන පොලිය. ඉතින් එතන එයාට රුපියල් 9,47,000ක පොලිය ආදායමක් මේ අවුරුද්ද ඇතුළත ලැබිලා තියෙනවා. මේ 9,47,000 කියලා කියන්නේ ලක්ෂ 18කට වඩා අඩු ගානක්නේ. ඉතින් මෙයාට හැකියාව තියෙනවා මේ self declaration එක ලබා දෙන්න. හැබැයි ඒක එයාට තනියම කරන්න බෑ. මේක එයාට කරන්න සිද්ධ වෙන්නේ එයාගේ බාරකරුගේ ටින් අංකය භාවිතා කරලා. ඉතින් කවුද මෙයාගේ බාරකරු? මෙයාගේ බාරකරු වෙන්නේ මෙයාගේ තාත්තා වුණ සමන් රත්නායක මහත්මයා. ඉතින් මේ මෙතුලට පුළුවන් මේ self declaration එක එයාගේ බාරකරුගේ ටින් අංකය භාවිතා කරලා declaration එක ලබා දෙන්න. ඉතින් ඒ වගේම මේක වෙනම දීලා තියෙනවා මේ සමන් රත්නායක මහත්මයාගේ ආදායමත් මොනවා වගේද කියලා. ඉතින් එයාගේ ආදායම ගත්තොත් එහෙම එයාට සේවා නියුක්තියෙන් 4,20,000 ගානේ එයාගේ රැකියාවෙන් හම්බ වෙනවා ලක්ෂ 50ක් 50,40,000ක මුදලක් එයාට තක්සේරු වර්ෂය ඇතුළත ලැබෙනවා. ඒ වගේම එයාගේ ආයෝජන ආදායම 15,000 ගානේ මාස 12ට 1,80,000ක ආයෝජන ආදායමක් ලැබෙනවා. ඒ වගේම එයාට සම්පූර්ණ තක්සේරුගත ආදායම මේ අවුරුද්ද ඇතුළත රුපියල් 52,20,000ක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සමන් රත්නායක මහත්තයාට එයාගේ දුව වෙනුවෙන් එයා self declaration එක ලබා දුන්නාට දුවගේ account එකෙන් මේ 10% කපන්න එපා කියන එක දැනුම් දීලා සමන් රත්නායක මහත්තයාට ඒක ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද එයාගේ තක්සේරු වර්ෂය ඇතුළත තක්සේරුගත ආදායම ලක්ෂ 18 ඉක්මවලා තියෙන නිසා. ඉතින් ඔබට පැහැදිලි ඇති මේක කොහොමද ඕනෑම වයස් සීමාවක් කෙනෙක් බලපාන්නේ. ඉතින් වයස් සීමාව 18ට අඩුයි නම් එයාට ටින් අංකයක් නැත්තම් කොහොමද එයාගේ බාරකරුගේ account එක පාවිච්චි කරලා එයාගේ බාරකරුගේ ටින් අංකය පාවිච්චි කරලා කොහොමද අඩු කිරීම සිද්ධ කරන්න කියන එක ඔබට මේ උදාහරණයත් එක්ක පැහැදිලි ඇති. ඉතින් මේ උදාහරණ තුනම තිබුණේ අපේ උපදේශ පත්‍රිකාවේ පළවෙනි පොයින්ට් එක ඇතුළේ. ඉතින් අපි දැන් යනවා මේකේ දෙවෙනි පොයින්ට් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේකේ දෙවෙනි පොයින්ට් එකේ කියනවා අනිවාර්යයෙන්ම මේ self declaration form එක
විශේෂ ආකෘති පත්‍රයක් තියෙනවා මේ දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා මේ ආකෘති පත්‍රයේ හරහා විතරමයි මේක ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක www.ire.gov.lk කියන වෙබ්සයිට් එක හරහා ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මම මේකේ ලින්ක් එකත් ඔබට මේකත් එක්කම දාලා තියන්නම්. ඉතින් මේ ආකෘති පත්‍රය භාවිතා කරලා විතරයි ඔබට මේක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක එනවා අපි මේකේ තුන්වෙනි පොයින්ට් එකට. ඉතින් තුන්වෙනි පොයින්ට් එක තමයි මේකේ වැදගත් මේක. ඒක තමයි මේකේ කියනවා මේ ඩික්ලරේෂන් එක ඔබ ඉදිරිපත් කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ටින් අංකය ඔබ සතු විය යුතුයි කියලා. ඔබ දැනටම ටින් අංකයක් ඔබ සතු නොමැති නම් ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දේ තමයි මේ ඩික්ලරේෂන් එක ඇප්ලයි කරන්න නම් දැන්ම ඔබගේ ටින් අංකය ලබා ගන්න ඕනේ. ඉතින් ඔබට ඒක ඔබ තනියම කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට මේ පහත දක්වලා තියෙන දුරකථනක භාවිතා කරලා අපත් එක්ක සම්බන්ධ වෙලා ඒක අපි හරහා කරගන්නත් පුළුවන්. ඉතින් ඔබට මතක ඇති පහුගිය කාලේ නීතියක් පවා ගෙනාවා අවුරුදු 18කට වැඩි හැම කෙනෙම මේ ටින් අංකය ලබා ගැනීම අනිවාර්ය කරලා. ඉතින් ඔබ බිය යුතු නැහැ මේ ටින් අංකය ලබා ගන්න. මොකද ඒක හේතුව ටින් අංකයක් ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීමක් සිදු කරන්නේ නැහැ. ඇත්තටම ඔබ ආදායම් බදු ගෙවීමක් සිදු කරන්න ඕනේ ඔබට තක්සේරු වර්ෂය ඇතුළත රුපියල් ලක්ෂ 18කට වඩා වැඩි ආදායමක් ලබනවා නම් විතරයි. ඉතින් එහෙම නැත්නම් ඔබට තියෙන්නේ ඔබගේ තියෙන ආදායම් ප්‍රමාණය ටික ඇතුළත් කරලා ඔබගේ ආදායම් බදු ගොනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත හරි වෙලාවට ලබා දෙන එක ඉදිරිපත් කරන එක. මෙතනදී ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි ඉතා ඉක්මනින් ටින් අංකයක් ලබා ගැනීම. දැන් මේකේ හතරවෙනි පොයින්ට් එකේ කියනවා ඔබට විවිධ බැංකු වල එහෙම නැත්නම් විවිධ මූල්‍ය ආයතන වල ඔබගේ ඉතුරුම් ගිණුම් තියෙනවා නම් ඔබ ඒ ආයතන වලට වෙන වෙනම ඔබගේ මේ self declaration form ඉදිරිපත් කරන්න ඕනේ. ඔබගේ ආදායම් පෙන්නුම් කරලා මේ declaration form එක වෙන වෙනම ඒ ආයතන වලට ඔබට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඔබ වෙන වෙනම බැංකු වල හෝ මූල්‍ය ආයතන වල ඔබගේ ඉතුරුම් ගිණුම් හෝ තැන්පතු ගිණුම් පවත්වාගෙන යනවා. ඒ වගේම මේකේ පස්වෙනි පොයින්ට් එකේ කියනවා ඔබ දැනටමත් ලබා දීලා තියෙනවා නම් මේ self declaration form එකක් ඒක මේ පවතින තත්ත්වෙත් එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා නම් ඔබගේ තක්සේරුගත ආදායම ඔබ අලුතෙන් ආපහු self declaration එකක් දෙන්න ඕනලු ඒ මූල්‍ය ආයතන වලට. ඒ කියන්නේ ඔබගේ දීලා තියෙන ෆෝම් එක වෙනස් වෙනවා නම් පරණ ෆෝම් එකේ කියන්නේ එතනදී අවලංගු වීම සිද්ධ වෙනවා. මේක වෙනස් වෙනවා නම් ඔබ අලුත් තැන්පතුවක් දානවා නම් ඊට වඩා වැඩි තැන්පතුවක් ඔබ දාන්න යනවා නම් ඒකෙන් ලැබෙන තක්සේරුගත පොලි ආදායම වැඩි නම් ඔබට සිද්ධ වෙනවා නැවත වතාවක් මේ self declaration form එක ලබා දෙන්න. ඒ වගේම මේකේ 6 වෙනි පොයින්ට් එකේ කියනවා අපි අර කලින් කතා කරපු දෙයම ඔබ බාල වයස්කාර දරුවෙකු වෙනුවෙන් බාරකරුවෙකු විදිහට ඉදිරිපත් වෙනවා නම් ඔබට හැකියාව තියෙනවා දරුවා වෙනුවෙන් ඔබගේ ටින් අංකය පාවිච්චි කරලා ඒ self declaration එක ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න. ඉතින් මේකේ 7 වෙනි පොයින්ට් එකේ කියනවා මේ joint account එකක්. එහෙම නැත්නම් බද්ධ ගිණුම් ඔබ පවත්වාගෙන යනවා නම් ඒ joint account එක හිමි එහෙම නැත්නම් ඒ බද්ධ ගිණුම් හිමිකරුවන් විසින් වෙන වෙනම තමන්ගේ declaration form අදාළ මූල්‍ය ආයතන හෝ බැංකුව වෙත ඉදිරිපත් කරන්න ඕනේ මේ declaration එක ලබා ගන්න නම්. ඉතින් මේකේ 8 වෙනි පොයින්ට් එකේ තවත් එක වැදගත් කරුණක් කියලා තියෙනවා. ඒක තමයි අපි හිතමුකෝ ඔබ මේ self declaration form එක දෙන්න අපොහොසත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ නිසා ඔබගේ මේ 10 බැංකුව විසින් මේ withholding tax එක අඩු කරලා තියෙනවා. ඉතින් ඔබ දැන් මේ self declaration එක බාර දීලා අර කලින් අඩු කරපු 10 බැංකුවෙන් ඔබට ඉල්ලීමක් කරන්න බෑ. ඉතින් ඔබගේ තක්සේරුගත ආදායම ලක්ෂ 18කට වඩා අඩුයි නම් ඔබ මේ self declaration එක ඉදිරිපත් කරනවා නම් ඔබ කලින් අඩු කරලා තියෙන මේ දේවල් බැංකුවෙන් ඔබට ඉල්ලීම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබට සිද්ධ වෙනවා නම් ඒ declaration form එක බැංකුවට දාලා දීලා ඒකේ කොපි එකක් දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුවට දාලා දීලා දේශීය ආදායම් පත් දෙපාර්තමේන්තුව හරහා තමයි ඔබට මේ දැනටමත් කැපිලා තියෙන withholding tax එක අඩු කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඊළඟට 9 වෙනි පොයින්ට් එකේ කියනවා මේ declaration එක valid වෙන්නේ මේක තක්සේරු වර්ෂය සඳහා පමණයි. කියන්නේ මේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ලබන අවුරුද්දේ මාර්තු 31 දක්වා පමණයි ඔබ මේ ලබා දෙන්න යන declaration form එක valid වෙන්නේ. ඉතින් මේකේ 10 වෙනි පොයින්ට් එකේ කියනවා ඔබ මේ බැංකුවට ලබා දීලා තියෙන self declaration form එක සමාන වෙනවලු ආදායම් බදු නිලධාරියෙකුට ලබා දෙන ප්‍රකාශනයක් වගේම. ඉතින් ඕනෑම වෙලාවක දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල්වරයාට හැකියාව තියෙනවා ඔබ මේ ලබා දීලා තියෙන declaration එක සම්බන්ධව එහි නිර්වද්‍යතාවය සම්බන්ධව ඕනෑම වෙලාවක විමසන්න. ඉතින් මේක නිර්වද්‍යව ලබා දෙන එක ඔබ අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි මේ නිසා. ඉතින් මේකේ 11 වෙනි පොයින්ට් එකේ කියනවා ඔබ මේ ලබා දීලා තියෙන self declaration form එකේ නිර්වද්‍යතාවය තහවුරු කරගන්න වෙනම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මුදුකාංකයක් භාවිත කරනවලු. ඉතින් මේ මුදුකාංකය හරහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙනවා මෙහි නිර්වද්‍යතාවය හරියටම තහවුරු කරගන්න. ඉතින් ඔබ මේ ලබා දීලා තියෙන declaration form එක බැරි වෙලාවත් මුදුකාංකය හරහා නිර්වද්‍යතාවය තහවුරු කරගන්න බැරි වුණොත් මේක අවලංගු කරන්නත් හැකියාව මේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා. ඉතින් එහෙම අවලංගු වුණොත් එහෙම එතන ඉඳන් ඔබගේ පොලි ආදායම මත මේ 10% අඩු කිරීම සිද්ධ වෙනවා. ඉතින් එහෙම දෙයක් ඔබට සිද්ධ වෙලා තියෙනවා ඔබට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කාර්යාලයකට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳ ගන්න. ඉතින් ඒ වගේම තමයි මේකේ 12 වෙනි පොයින්ට් එකේ කියනවා නැවත වතාවක් මේ ඔබ ලබා දීලා තියෙන self declaration form එක පිළිබඳව ප්‍රශ්න කරන්න ඕනම වෙලාවක දේශීය ආදායම් බදු නිලධාරියෙකුට හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔබට සිද්ධ වෙනවා මේ සම්බන්ධව යුක්ති සහගත තොරතුරු ලබා දෙන්න. ඉතින් මේක විශේෂයෙන් මේ 12 වෙනි පොයින්ට් එක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ ගැන තවදුරටත් කියනවා මේ 13 වෙනි පොයින්ට් එකේ. ඒකේ කියනවා
ඉතින් මේ ලබා දීලා තියෙන ප්‍රකාශය බැරි වෙලාවත් මේක සාවද්‍ය ප්‍රකාශයක් නම් එහෙම නැත්නම් මේක අසම්පූර්ණයි නම් වංචනිකයි නම් නැත්නම් මේකේ තොරතුරු සනාථ කරන්න බැරි නම් මේක ප්‍රතික්ෂේප වෙන අතර ඒ වගේම මේ සම්බන්ධව ඔබට දඩ මුදලක් නියම කරන්නත් ඉඩකඩක් තියෙනවා මේ යටතේ ඔබ වැරදි ප්‍රකාශයක් මේ විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ බැංකුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඉල්ලීමත් මේකෙදි ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒ වගේම මේකේ 14 වෙනි එහෙම නැත්නම් අන්තිම පොයින්ට් එකේ කියනවා ඔබට මේ ආකෘති පත්‍රය ඔබ ළඟම දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. ඔබගේ ස්ථිර ලිපිනයට ළඟම දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ඒ වගේම ඕනෑම විමසීමකුත් ඒ කාර්යාලය හරහා 1944 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ඔබට විමසීම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඩික්ලරේෂන් ෆෝම් එක සම්බන්ධව හෝ ඔබට බදු සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටලුවක් accounting බඩිය ආයතන වන අප හා සම්බන්ධ වෙලා විසඳ ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා දාලා තියෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීම හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න විතරයි. ඉතින් ඒකත් එක්ක ඔබට හැකියාව ලැබෙනවා අපේ නිලධාරියෙක් හා සම්බන්ධ වෙලා ඔබගේ බදු සම්බන්ධ ඕනෑම ගැටලුවක් පහසුවෙන් ඉතා ඉක්මනින් විසඳ ගන්න. ඉතින් අපි accounting බඩි ඔබගේ මූල්‍ය මිතුරා.